මෙන්න මේ කමෙන්ට් එක මගේ කලින් වීඩියෝ එකකට ඇවිල්ලා තිබ්බා. මම හිතනවා මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. ඉතින් මෙයා මෙතනදී සරලව අහලා තින්නේ අපි එක ඊමේල් එකකින් IP එකට ඇප්ලයි කරපුවාම අයිත් ඒ ඊමේල් එකෙන්ම අපිට තවත් පාරක් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. සහ අනිත් ප්‍රශ්නේ එහෙම බැරි නම් කොහොමද අපි කරන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඔයාලා එක පාරක් දැන් උදාහරණයකට අපි මේ ඇවිල්ලා තියෙන IP එක ගැන කතා කරමුකෝ. උදාහරණයකට buy and sell recommendation එක නෙමෙයි. ජනශක්තියකට අපි හිතමු abc@gmail.com කියලා එකකින් ඇප්ලයි කරනවා එකපාරක්. ඔන්න ඔයාට හිතනවා තව ටිකක් මට ගන්න ඕනේ මල් ළඟ සල්ලි ටිකක් තියෙනවා කියලා ඔයා අයෙත් ඒ ඊමේල් එකෙන්ම ඇප්ලයි කරන්න යනවා නම් ඔයා ඇප්ලයි කරපු එක රිජෙක්ට් වෙන්න පුළුවන් සහ අලුතෙන් දාන එක රිජෙක්ට් වෙන්න පුළුවන්. එක ඊමේල් එකකින් පුළුවන් එකපාරයි. තව පාරක් ඔයාට අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එහෙම බැරි නම් කොහොමද කරන්නේ? ඔයා එහෙනම් වෙන කෙනෙක්ගේ account එකක් හදලා ඒක හරහා දාන්න වෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු ඔන්න ඔයාගෙන් ඇප්ලයි කරා ඔයාලට තව ටිකක් ගන්න ඕනේ එහෙනම් ඔයාට ඔයාගේ අම්මගේ account එකේ තියෙනවා නම් ඒකෙන් කරන්න පුළුවන් තාත්තා account එකේ තියෙනවා නම් ඒකෙන් කරන්න පුළුවන් අන්න එහෙම ඇප්ලයි කරගන්න පුළුවන් wife කෙනෙක් ඉන්නවා නම් wife ගේ account එකේ දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 18ට වැඩි එයාගේ account එකෙන් කරන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි ඔයාට ඇප්ලයි කරන්න වෙන්නේ ඔයා එකපාරක් ඇප්ලයි කරලා ඉවර නම් ඉතින් තව ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ වගේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එවන්න මම ඒවටත් මෙන්න මේ වගේ සරල කෙටි වීඩියෝ අනිවාර්යයෙන්ම අරන් එන්නම්. ඔයාලටම ජය වේවා.